හලෝ ජෙමිනයි ඔයාලට සිංහල කතා කරන්න පුළුවන්ද? ඔව් මට සිංහල කතා කරන්න පුළුවන්. කොහොමද මම ඔයාට උදව් කරන්න පුළුවන්? ඔයාට මොකක්ද එතන පේන්න තියෙන්නේ? ඔයාගේ මේසේ උදේ AirPods Pro එකක් සහ ඔරලෝසුවක් පේනවා. මම හිතන්නේ ඒක Ripcal ඔරලෝසුවක්. මම හරිද? ඔයා දැක Google Gemini එක කියන්නේ Google විසින් නිර්මාණය කරපු ඒ කට්ටිය AI එක වන Gemini වලින් කරගන්න පුළුවන් සුපිරිම වැඩ කෑල්ලක්. ඉතින් මේ වගේ තවත් සුපිරිම වැඩ කෑල්ල ඕන තරම් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ මම කතා කරන්නේ මෙන්න මේ app එකේ තියෙන සම්පූර්ණ features සහ ඔක්කොම දේවල් ගැන තමයි වීඩියෝ කතා කරන්න හදන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට live chat කරලා ඕන දැන් සිංහලෙන්ම කතා කරලා බලන්න පුළුවන්. ඉතින් ChatGPT වගේ නෙවෙයි ChatGPT එක අපිට තාම මේ වගේ option ලබා දීලා නැහැ. අනිත් එක ChatGPT එක limit එක අපිට වැඩක් කරගන්න බෑ. ටිකක් chat කරගම limit එක photos එක upload කරන්න බෑ, files upload කරන්න බෑ. ඉතින් upload කරන්න පුළුවන් තුනක් විතර අප්ලෝඩ් කරලා පස්සේ ඒක ලිමිට් වෙනවා. ඒ වුණාට මේ Gemini AI එක එහෙම වෙන්නේ නැහැ. Gemini එක සම්පූර්ණ ෆ්‍රී තමයි වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ app එකෙන් කරන සුපිරි වැඩ කීපයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඒවට ඔක්කොම කතා කරනවා. වීඩියෝ එක අනිවාර්යයෙන්ම ගම් බලන්න ගොඩක් වටින වීඩියෝ එකක් ඔයාලට. ඉතින් වීඩියෝ like එකක් දාලා මම subscribe කරලා තියාගන්න මතක කරන්න බෑ. මේ වීඩියෝ දිගටම බලන්න. වීඩියෝ අනිවාර්යයෙන් වටේ channel එක share කරන්න. එහෙනම් guys අපි වීඩියෝ ඉතින් guys මේ Google Gemini කියන app එක Android සහ iOS කියන phones වර්ග දෙකටම බලා ගන්න පුළුවන්. ඉතින් App Store එකට සහ Play Store එකෙන් ඔයාලා මේක download කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ රේටින්ග්ස් තියෙන මේ ගොඩක් හොඳ app එකක් මේක. ඉතින් මම දැන් මේක ඕපන් කරගන්නවා. ඉතින් app එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි main interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැනටවත් මේක Google account එකක් දීලා login වෙලා ඉන්න හින්දා තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා සරල දෙයක් තමයි Google account එකක් දීලා ඔයා login වෙන්න තමයි තියෙන්නේ. ඉතින් app එක වලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ ඩිකෑල් තුනක් අපි ක්ලික් කරලා බලමු මේක මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ChatGPT එක වගේම මේ recent chat එක බලා ගන්න පුළුවන්. අපිට මේක ක්ලික් කරලා ඒ chats වලට යන්න පුළුවන්. ඉතින් new chat එකක් open කරන්න පුළුවන්. සහ මෙතන temporary chat එකක් ලබා ගන්න පුළුවන් මේ විදිහට. මේ ක්ලික් කරාට පස්සේ මේ chat එක නැති වෙලා යනවා පැය 72කට පස්සේ. මෙන්න මේව නම් එහෙම නැති වෙන්නේ නැහැ. මේ temporary කියන එක select කරලා ගියොත් විතරයි ඒ වගේ temporary chat එකක් open වෙන්නේ. ඉතින් මම දැන් ඉතින් ආයෙත් ඒක ක්ලික් කරලා ඒක off කරගන්නවා. ඉතින් Explorer Gems කියලා තියෙනවනේ මේ ක්ලික් කරාට පස්සේ එක එක mods බලා ගන්න පුළුවන්. ඉතින් learning coach coding partner ඒ වගේ එක එක වැඩවලට කියන්නේ ස්පෙસિෆික් වැඩවලට ගොඩක් හොඳට ඔප්ටිමයිස් කරපු මොඩල් තමයි මේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට කැමතියක් කියන්නේ මේ වගේ දැන් කෝඩ් කරනවා මෙන්න මේ coding partner එක සිලෙක්ට් කරගෙන මෙන්න මේකෙන් ඔයාලට වැඩ කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊට පස්සේ මෙන්න මේ ක්ලික් කළා වගේ accounts අතර මාරු වෙන්න පුළුවන්. මෙන්න මේ පැත්තේ තියෙන එක switch accounts වල ගියට පස්සේ වගේ accounts අතර මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් create image. ඉතින් මේක හොඳට ගොඩක් හොඳට ChatGPT එකටත් වඩා ගොඩක් හොඳට images generate කරන්න පුළුවන් මෙන්න මේ Gemini වලින් තියෙන මේ nano banana එකේ අලුතින් ආපු model එකත් එක්ක. ඉතින් create image තියෙනවා, write තියෙනවා, build තියෙනවා, deep research කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන build කියන එක ක්ලික් කරොත් අපිට පුළුවන් කියන්නේ documents හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ documents මේක හදා ගන්න කියන්නේ මෙයාම හදලා දෙනවා අපිට අවශ්‍ය කරන documents ටික. ඉතින් මම ඉස්සර try කරලා බැලුවා මෙතන weekly routine එකේ තියෙන templates ටික තමයි බලා ගන්න පුළුවන්. අපිට කැමති කැම මෙතන දාන්න පුළුවන්. ඉතින් මේ template එකක් ක්ලික් කරලා මම බැලුවා. ඉතින් ඒ කට්ටිය ගොඩක් හොඳ routine එකක් මට හදලා දුන්නා. මේ workout routine එකක් document එකක් විදිහටම හදලා දුන්නා. ඉතින් ඒ link එක අපිට වෙන කට්ටියට share කරන්න පුළුවන්, public share කරන්න පුළුවන්. මේකෙන්ම ගන්න link එක ඒ ගොඩක් හැමෝටම බලන්න පුළුවන් විදිහට. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ ඔප්ෂන් උත් මේක බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මෙන්න මෙතන කලින් වගේ ෆොටෝස් එක අප්ලෝඩ් කරනවා. මේක ලිමිට් එකක් වෙන්නේ නැහැ. අනේක තමයි ගොඩක්ම ලොකු වාසිය වෙන්නේ. ෆයිල්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ canvas කියන එක. මේක trip planning වලට එහෙම ගොඩක් හොඳයි. planning වලට තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් අර guided learning එකත් අතර trip planning ඒකත් එක්කම තමයි මේක පාවිච්චි වෙන්නේ. ඒ දෙක ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් guys අපි දැන් බලමු මෙන්න මේකෙන් තියෙන images generate කරන. ඉතින් මේකෙන් ගොඩක් හොඳට images generate කරන්න පුළුවන් මෙන්න මේ nano banana කියන එකත් එක්ක. ඉතින් ChatGPT එකටත් වඩා ගොඩක් හොඳ. ඒ කියන්නේ ගොඩක්ම හොඳ images generate කරන්න පුළුවන් prompt එකක් දීලා එහෙම අපිට ඕන තරම් හොඳ images generate කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක පොඩ්ඩක් try කරලා. ඉතින් දැන් මම මේ nano banana එක select කරගන්නවා. මේක select කරලා මෙතන බලා ගන්නකොට යාම templates හතරක් දී දෙන පොඩියට. ඉතින් නැත්තම් අපිට මේ වගේ හොඳ prompt එකක් type කරලා මේ වගේ ගන්න පුළුවන්. ඉතින් ඔය TikTok එකේ මගේ videos බලනවා නම් දැකලා ඇති මම ඕන තරම් images prompt දානවා. ඉතින් මගේ TikTok account එකට ගිහලා බලන්න. අලුතෙන් trend වල prompts මම ඕන තරම් දාලා ඇති. ඉතින් අපි දැන් ටිකක් නිකන් අප්ලෝඩ් කරලා බලමු මොන වගේ result එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම දැන් මේ වගේ template එකක් select කරගන්න මේ විදිහට. ඉතින් ආද අපිට කියනවා මේ photo එක upload කරන්න කියලා. දැන් මම මෙතනට කියලා photo එක upload කරගන්නවා මගේ. හරි මම photo එක upload කරගත්ත මේ විදිහට. අපි දැන් මේක next කරලා බලමු මෙයා දෙන result එක මොන වගේද කියලා. video like එකක් දාලා මේක share කරන්න මතක කරන්න එපා හැමෝම අනිවාර්යෙන් subscribe කරලා set ලා ඉන්න. 20k subscribers වලට යන තා පොඩි ගානක් තියෙන. ඉතින් හැමෝම help එකක් දෙන එකටත්
ඉතින් ගස් මෙන්න මේ වගේ රිසල්ට් එකක් තමයි බලා ගන්න පුළුවන් නේ. ඇත්තටම මේක මාර විකාරයක්. අර බලා ගන්න පුළුවන්. හැබැයි ඒක ඇත්ත වගේම ඇවිල්ලා දිනවා. මම දන්නේ නැහැ මම මොකක් ක්ලික් කළාද කියලා. 80s වල ස්ටයිල් එකක් තමයි මේක. මාරු ඉතින්. ඉතින් ඒ වගේ මේක කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේකේ ලයිව් chat එක ඔප්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ දැන් මේක ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මේකට සිංහල කතා කරන්න පුළුවන්. අපි දැන් කතා කරලා බලමු මේක මොන වගේද රෙස්පොන්ඩ් කරන්න කියලා. හෙලෝ ජෙමිනයි ඔයාලට සිංහල කතා කරන්න පුළුවන්ද? ඔව් මට සිංහල කතා කරන්න පුළුවන්. කොහොමද මම ඔයාලට උදව් කරන්න පුළුවන්? මම දැන් ඔයාලට දෙයක් පෙන්නන්නම්. ඔයාලට පුළුවන් දෙයක් අඳුර ගන්න. අප්පුයි මට දැන් මේක පෙන්වන්න බෑ. මම පෙළඹවීමත් වැඩ කරන ආකෘතියක්. ඒත් ඔයා මට ඒක විස්තර කරන්න පුළුවන් නම් මම අඳුර ගන්න පුළුවන්දයි බලන්නම්. මොකක්ද ඒක? දැන් එයා කිව්වා ඒක කරගන්න බෑ කියලා. මොකද මං කැමරාව ඕපන් කරලා තිබුණේ නැහැ. දැන් අපි කැමරාව ඔන් කරලා බලමු මෙයාට මේක අඳුර ගන්න පුළුවන්ද කියලා. හරි මම කැමරාව ඔන් කරනනම් එතකොට ඔයාලට අඳුර ගන්න පුළුවන්ද කියලා කියන්න මට. කනගාටුයි මට කැමරාව කරහා බැලින්න බෑ. මම පෙළඹවීම මත වැඩ කරන ආකෘතියක්. ඒ කියන්නේ හරියට මේක ඒ කට්ටිය ප්‍රෝග්‍රෑම් කරලා නැහැ. ඒවට දකින්න නැති දැන් මෙතන කැමරා ඔප්ෂන් එක තිබ්බට එයාට ඒක තේරුමක් නැහැ. ඒක මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ කට්ටියගේ තාම එච්චර ඔප්ටිමයිස් කරලා නැහැ ඒක. අපි අපි කැමරා ඔන් කළාම අහමු දැන් මේක පේනවද කියලා ඒ කට්ටියට. එයාට. ඔයාලට අඳුර ගන්න පුළුවන්ද මේ මොකක්ද කියලා? මට පොඩ්ඩක් මේකේ විස්තරයක් දෙන්න. මේ මොකක්ද කියලා. ඒක රතු පාට බෝතලයක්. පියනත් රතු පාටයි. බෝතලේ උඩ පැත්තේ සුදු පාටින් කිසියම් ලේබලයක් තියෙනවා. ඒක මොකක්ද කියලා හරියටම කියන්න මට අමාරුයි. මොකද විසිබල් රීජන් පොඩ්ඩක් අපැහැදිලි. ඒත් ඒක බෙහෙත් බෝතලයක් වගේ පේනවා. මම හරිද? නෑ බෙහෙත් බෝතලයක් නෑ. පොඩ්ඩක් මේක හිතලා බලන්න මොකක්ද කියලා මේක. ඒක විකාදා ඩස්ටිට් කියලා ලියලා තියෙන පවුඩර් එකක්. ටෙක්ස්චර් මැටිෆයිං පවුඩර් කියලා තියෙනවා. මං හිතන්නේ ඒක කොණ්ඩේට භාවිතා කරන දෙයක්. මම හරිද? ඔව් කොණ්ඩේට පාවිච්චි කරන දෙයක් තමයි ඒක. හරි. මම දැන් ඒක හරියටම දන්නවා. ඒක විකාඩා ඩස්ටි ටෙක්ස්චරයිසිං පවුඩර්. කොණ්ඩේට පාවිච්චි කරන එකක්. ඒක අඟලා 1.5ක් විතර උස්ස රතු පාට බෝතලයක්. ලේබල් වල තියෙන වචන මට කියවන්න අමාරුයි. ඉතින් guys ඔය දකින්න ඉතින් එයාට හරියටම අපිට කියන්න පුළුවන් වුණා. ඉතින් මේකේ තියෙන දේවල් බලාගෙන එයාට හොඳට කියවන්න පුළුවන් මේවා පෙන්නුවට පස්සේ. ඒක කියන බලාගෙන තමයි අපිට කිව්වේ මේක මොකද්ද කියලා. ඉතින් ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට ඕන දෙයක් මේකෙන් අහගන්න පුළුවන්. ගොඩක් හොඳ වැඩ කරනවා. දැනට chat GPT එකේ මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් නේ නැහැ. අපිට chat කිරීමේ අවස්ථාවක් තිබ්බට මේ වගේ කැමරාව ඔන් කරන chat කිරීමේ අවස්ථාවක් chat GPT එක බලා ගන්න පුළුවන් නේ නැහැ. ඉතින් අනිත් මේ ෆ්‍රී නිසා අපිට ගොඩක් හොඳ වැඩක් කරගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනින් පුළුවන් ඔයාලා වොයිස් දාලා මෙයාගෙන් අහන්න එක ඒවා. ඉතින් මම හිතුවා වීඩියෝ හොඳයි කියලා. ඉතින් අර ප්‍රශ්න දින අනන කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් දිගට මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් guys see you.